කියන ප්‍රදේශයේ දුප්පත් ගමකට. මේ ගමේ මිනිසුන්ගේ ප්‍රධාන ජීවනෝපාය තමයි වගා කරන එක. ඉතින් ගමේ මිනිස්සු මහා අවුවේ වේලිලා ගියපු බඩිරිඟු වගාවක අස්සුරු නෙලමින් ඉන්නකොට එක මිනිසෙක් එක පාරටම ඇදගෙන වැටෙනවා. තෙහෙට්ටෝ වගේම දරා ගන්න බැරි අවුව නිසා මේ කෙනා මිය ගිහිල්ලා තමයි තියෙන්නේ. ඒත් මේ මිනිසයා ගැන දුක් වෙනවා ඇරෙන්න මේ ගමේ ආයට වෙන කරන්න දෙයක් නැහැ. මේක මේ ගමේ මිනිසුන්ගේ ඉරණම කියලා තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඊළඟට අපිට පෙන්වන්නේ අද කතාවේ ප්‍රධාන චරිතය වෙන විලියම්. විලියම් කියලා කියන්නේ අවුරුදු 13ක පුංචි ළමයෙක්. විලියම් මේ වෙලාවේ යාගේ තාත්තගේ කැඩුණු රේඩියෝ හදන ගමන් තමයි ඉන්නේ. විලියම් කියලා කියන්නේ පුංචි කාලේ ඉඳන්ම අලුත් සොයා ගැනීම කරන්න වගේම අලුත් දේවල් ඉගෙන ගන්න ලොකු කුතුහලයක් තියෙන ළමයෙක්. මෙතනට විලියම්ගේ තාත්තා ඇවිල්ලා විලියම් හදලා ඉවර කරපු රේඩියෝ අරගෙන විලියම්ව යාළගේම ගෙදරේ වහලේ හදන්න යවනවා. ලෝකෙට ඔයා කොච්චර වැඩේ වුණත් තාත්තා කියන දේ අනිවාර්යෙන් කරන්න සිදු වෙනවා. ඉතින් ඒ අතරේ තමයි විලියම්ගේ තාත්තා විලියම් හදලා දුන්නු රේඩියෝවෙන් නිවුස් අහන්න පටන් ගන්නෙ. නිවුස් වලට කියනවා මෙයාලා ඉන්නේ මේ ගමට ඉදිරියේදී ලොකු වැසි කාලයක් එනවා කියලා. නමුත් පේන මානකවත් වැහි වලාකුලක් නැති නිසා විලියම්ගේ තාත්තා නම් මේක වැඩි ගණන් ගන්නේ නැහැ. මේ අතරේ වහලේ හදමින් ඉන්න විලියම්ව හොයාගෙන මැදි වයසේ යුවලා එයාලගේ නිවසට එනවා. එයාලගේ රේඩියෝ එක විලියම්ට හදන්න දුන්නත් ඒක තාම හදලා ඉවර නැති නිසා විලියම් එයාට කියනවා දවස් 2කින් රේඩියෝ එක හදලා දෙන්නම් කියලා. ඇත්තටම මේ වගේ දේවල් ගැන හොඳ දැනුමක් තියෙන මේ විලියම්ට ඉදිරියට යන්න තියෙන එකම බාධාව තමයි එයාලගේ දුප්පත්කම. ඒත් අපි බලමු මේ බාධාව මේ විලියම් කොහොම ජය ගනීද කියලා. ඉතින් වහලේ හදලා ඉවර වෙලා නාගෙන ගේ ඇතුළට එන විලියම් දකිනවා. එයාගේ ඇඳ උඩ තියෙන අලුත් ස්කූල් යුනිෆෝම් එක. අලුත් යුනිෆෝම් එක දකින විලියම් ගොඩක් සතුටින් ඒ යුනිෆෝම් එකත් ඇඳගෙන එයාගේ තාත්තව බදා ගන්නවා කියලා අපිට දකින්න ලැබෙනවා. මුදල් අතින් දිලිඳු වුණත් පවුලක් විදිහට පොහසත් විලියම්ගේ පවුල ඊළඟට එකට ඉඳගෙන කෑම ගන්න පටන් ගන්නවා. නමුත් විලියම්ගේ පවුලේ ආහාර වේල නම් එච්චර සතුටුදායක එකක් නෙමෙයි. කෑම කාලේ ඉවර වෙලා බලාපොරොත්තු ගොඩක් සමග බොහොම ආසාවෙන් විලියම් එයාගේ සුරතල් බල්ලා සමග ඉස්කෝලේ යන පිටත් වෙනවා. ඒ අතරේ වගාවන්ට ඕනේ බඩු ගේන්න විලියම්ගේ පවුලේ අනිත් අය ටවුන් එකට යනවා. ටවුන් එකේදී අපිට පේනවා විලියම්ගේ අක්කා සමග හොර රහසෙම යාළු වෙලා ඉන්න මයික් විලියම්ගේ අක්කා දිහා බලමින් මෙතනින් හිමීට මග හැරෙනවා කියලා. විලියම්ගේ අක්කා ගෙදර අයට හොරෙන් තමයි මයික් සමග යාළු වෙලා ඉන්නේ. නමුත් මේ මයික් කියලා කියන්නේ වෙන කවුරුවත් නෙමෙයි අපේ විලියම්ගේ ආසම විෂය වෙන විද්‍යා විෂය උගන්වන ගුරුවරයා. ඊළඟට විලියම්ගේ ඉස්කෝලේ උදේ රැස්වීම අපිට දකින්න පුළුවන්. මේ ඉස්කෝලේ ප්‍රින්සිපල් ටිකක් තද චරිතයක්. මේ ප්‍රින්සිපල්ගේ එකම අරමුණ මේ ප්‍රදේශයේ තියෙන හොඳම පාසල බවට මේ පාසල පත් කරන එක. ප්‍රින්සිපල්ගේ කතාව අහගෙන ඔළුව පවා කර වෙන තරම් අවුවේ හිටගෙන ඉන්න ළමයින්ගේ වාසනාවට ඔන්න එකපාරටම මහා වැස්සක් වහින්න පටන් ගන්නවා. වැස්ස නිසා හැමෝම පන්ති වලට ගියාට පස්සේ පන්තියේ ඉඳගෙන ඉන්න විලියම්ගේ ආසම පීරියඩ් එක වෙන විද්‍යා පීරියඩ් එක පටන් ගන්නවා. ඉතින් කලින් කිව්ව විලියම්ගේ අක්කගේ පෙම්වතා වෙන මයික් තමයි විලියම්ගේ විද්‍යාව ගුරුවරයා වගේම විලියම්ගේ පන්තිපාර ගුරුතුමා වෙන්නේ. හැබැයි විලියම් නම් තාම දන්නේ නැහැ මයික් සර් තමයි එයාගේ වෙන්න මස්සිනා කියලා. ඉස්කෝලේ ඉවර වෙලා මයික් සර් විලියම්ට කියනවා මේ මාසේ ඇතුළතවත් පන්ති ගාස්තු ගෙවන්න වෙනවා. එහෙම නැත්නම් ප්‍රින්සිපල් සර් ඔයාව අස් කරයි කියලා. මේ ගැන දැනගන්න විලියම් ඒ ගැන හිතලා ගොඩක් දුක් වෙනවා වගේම ගොඩක් කලබල වෙනවා. මොකද විලියම් ඉගෙන ගන්න ගොඩක් ආසයි. ඉතින් මේ වෙලාවේ තමයි හැමදේටම හයියට ඉන්න විලියම්ගේ හොඳම යහළුවා වුණු ජස්ටින් ඔහුගේ හිත හදන්න උත්සාහ කරන්නේ. එදා බොහොම දුකෙන් ගෙදර යන විලියම් මාවැස්සත් සමග තියෙන අඩ අඳුරෙම රෑ බෝ වුණත් පාඩම් කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේ විලියම් කරවලේ ඉඳන් පාඩම් කරනවා දකින විලියම්ගේ අම්මා අකමැත්තෙන් වුණත් විලියම්ට කියනවා ඕන් ළඟ තව ලාම්පු තෙල් ඉතුරු වෙලා තියෙන්නේ. පුංචි ප්‍රමාණයක් නිසා පාඩම් කරන එක දැන්ම නවත්වන්න කියලා. පහවදා ඉස්කෝලේ විද්‍යාව පේපරේ ලියන විලියම්ට ලකුණු තියෙන්නේ 62යි. Tamanට මීට වඩා ලකුණු ගන්න පුළුවන් කියලා දන්න විලියම් එයාගේ යාළුවටත් ඒ ගැන කියලා ඉස්කෝලේ ඉවර වුණාම දෙන්න එක්කම ඔන්න යනවා. එයාලගේ ගමේ තියෙන කුණු දාලා තියෙන තැනකට. සමහර මිනිස්සු හොඳට තියෙන දේවල් වලත් කුණු හෙව්වට අපේ විලියම් මේ කුණු ගොඩෙන් වැඩකට ගන්න පුළුවන් දේවල් තමයි හොයන්නේ. ඒ අතරේ කැඩුණු වතුර පොම්පයක් වගේම වයර් කෑලි ටිකක් හොයාගන්න විලියම් ජස්ටින් ළමගේ ඊළඟට එයාලගේ ගෙවල් පැත්තට යනවා. මේ අතරේ විලියම් සහ ජස්ටින්ට දකින්න ලැබෙනවා ගමේ කට්ටිය රැස් වෙලා ඉන්න ගම් සභා රැස්වීමක්. මේ රැස්වීමේ විලියම්ගේ තාත්තත් ඉන්නවා. ඒ නිසා විලියම් සහ ජස්ටින් මෙතන දැන් වෙන්නේ මොකද්ද කියලා බලන්න පටන් ගන්නවා. මෙතනදී දුම්කල සමාගමක නියෝජිතයෝ දෙන්නෙක් ගමේ අයට යෝජනා කරනවා. ගමේ එක පැත්තක තියෙන ගස් ටික කපන්න ඔවුන්ට අවසර දෙනවා නම් ගස්වල ලී ටොන් එකකට රුපියල් 2000 ගාණ දෙන්නම් කියලා. ඉතින් ගහක වටිනාකම මුදලින් තක්සේරු කරන්න බැහැ කියලා නොතේරෙන ගම්මු මේ යෝජනාවට උඩින්ම කැමති වෙනවා. ඒ වුණත් ගමේ නායකයා මේ ගස් කැපුවොත් ඉදිරියට එන මහා වැස්සට මහා ගම් වතුරක් ඇති වෙලා වගාබිම් වලට හානි වෙන්න පුළුවන් කියලා ගමේ අයට තේරුම් කරන්න උත්සාහ කෙරුවත් විලියම්ගේ තාත්තා හැරුණකොට ගමේ කවුරුවත් ගමේ නායකතුමා කියන දේ පිළිගන්න සූදානම් වෙන්නේ නැහැ. ඉතින් වැඩි දෙනාගේ කැමැත්ත නිසා දුම්කල සමාගමෙන් මෙච්චරකල් මේ ගම ආරක්ෂා කරපු රූස්ස ගස් ටික ඔන්න බොහොම ඉක්මනින්ම කපාගෙන යනවා. ඈත ඉඳන් මේ දේ දකින විලියම් හිතින් ගොඩක් දුක් වෙන බවක් තමයි දකින්න ලැබෙන්නේ. දුක තුනී වෙන්නත් එක්ක විලියම් ජස්ටින් සමග යනවා මේ ගමේ කොල්ලෝ ටික හැමදාම එකතු වෙන තැනකට. ඒ කොල්ලෝ ටිකට නම් අපේ මේ බුද්ධිමත් විලියම් සහ ජස්ටින්ව දිරවන්නේ නැහැ. මේ කොල්ලෝ ටික රේඩියෝ එකේ මැච් එකක් අහමින් ඉන්න අතරේ ඔන්න රේඩියෝ එක එකපාරටම වැඩ කරන්නේ නැතුව යනවා. ඉතින් මේ වෙලාවේ තමයි රේඩියෝ නම් විලියම් නම් රේඩියෝ කියලා. විලියම් එයාගේ හැකියාවෙන් මේ රේඩියෝ එක හදන්න සමත් වෙන්නේ. මේ කරපු දේත් එක්ක ඔන්න ඉතින් විලියම් සහ ජස්ටින් යාළුවෝ දෙන්නට තවත් යාළුවෝ
යාළුවෝ සෙට් එකක් හම්බ වෙනවා. ටික වෙලාවකට පස්සේ යාළුවෝ සෙට් එකට සම්මු දීලා මෙතනින් පිට වෙලා යන විලියම් සහ ජස්ටින් වැරදි වෙලාවක තමයි ඔවුන්ගේ නිවස පැත්තට එන්නේ. මොකද විලියම්ට විද්‍යාව උගන්වන මයික් සර් සහ විලියම්ගේ අක්කා ගෙදර අයට හොරෙන් ආදරය කරන එක මේ දෙන්නට එයාලගේ ඇස් වලින්ම දකින්න ලැබෙනවා. නමුත් හොරෙන්ම වෙන දේ බලාගෙන ඉන්න විලියම් සහ ජස්ටින් කිසි දෙයක් නොදැක්ක ගන්නට ඔන්න මෙතනින් පිට වෙලා යනවා. ගෙදරට යන විලියම් ඉස්කෝලේ සල්ලි ගැන තාත්තගෙන් ඇහුවා. තාත්තා නම් කියන්නේ ඊගාව අස්වැන්නෙන් ලැබෙන මුදලින් ඒ සල්ලි දෙන්නම් කියලා. බහුදා සුපුරුදු විදිහට ගමේ කුණුගොඩ තියන තැනට විලියම් සහ ජස්ටින් එකතු වෙනවා. එතනදී පරණ බැටරියක් හමු වෙන විලියම් ඒකෙන් බල්බ් එකක් පත්තු කරන්න උත්සාහ කළා. ඒක හරියන්නේ නැහැ. දැන් මේ පුංචි විලියම්ගේ අරමුණ කොහොම හරි රැයට පාඩම් කරන්න එයාට ලයිට් එකක් හදාගන්න එක. ඒ ඇසේ ජස්ටින් විලියම්ට කලින් දවසේ දැකපු මයික් සර්ගේ සහ විලියම්ගේ අක්කාගේ ආදර ජවනිකාව ගැන මතක් කරනවා. මොන වුණත් තමන්ගේ අක්කාව මයික් සර් රවට්ටනවා කියලා හිතන නිසා හැමදාම එයාලට පාඩම් උගන්වන මයික් සර්ටම එයාලා අද පාඩමක් උගන්වන්න තීරණය කරනවා. මයික් සර්ගේ නිල රතේ වගේ තියෙන ෆුට් බයිසිකලේ කඩමුයි කියලා ජස්ටින් විලියම්ට අදහසක් දුන්නත් විලියම් මේකට අකමැති වෙනවා. නමුත් ජස්ටින් ඊළඟට විලියම්ට කියන්නේ එහෙනම් මයික් සර්ගේ බයිසිකලේ තියෙන ලයිට් එක හොරකම් කරමුයි කියලා. විලියම්ටත් ඕන උනේ රැයට පාඩම් කරන්න ලයිට් එකක් නිසා. මේ ලයිට් එක ගලවන්න විලියම් කැමති වෙනවා වගේම දැන් ඉතින් සර්ගේ බයිසිකලේ ලයිට් එක ගලවන මෙහෙයුමේ ඉන්න අතරේ විලියම් මේ වෙනකල් එයා නොදන්න අලුත් දෙයක් දකිනවා. ඒ තමයි මේ බයිසිකලේ ලයිට් එක පත්තු වෙන්නේ බයිසිකල් රෝදරේ සම්බන්ධ කරලා තියෙන ඩයිනමෝවකින් කියලා. මේක දැකලා විලියම් ගොඩක් පුදුමයට පත් වෙනවා. බහුදා ඉස්කෝලේදී විලියම්ගේ ප්‍රින්සිපල් විලියම්ගේ පන්තියට ඇවිල්ලා පාසලේ ගාස්තු ගෙවපු නැති ළමයින්ව වෙනම අරගෙන එයාලට කියනවා ඉගෙන ගන්න ඕන නම් පාසලේ ගාස්තු ගෙවන්න කියලා. ඔයාලට මතක ඇතිනේ විලියම්ගේ තාත්තා කිව්වා පන්ති සල්ලි ගෙවන්න වෙන්නේ ඊළඟ අස්වැන්න ලැබුණාම කියලා. විලියම්ගේ පවුල විතරක් නෙමෙයි විලියම්ගේ හීනත් ජීවත් කරන්නේ විලියම්ගේ තාත්තගේ වගාව කියලා. ඔයාලටත් මේ වෙනකොට තේරෙනවා ඇති. ඔය විදිහට දවස ගෙවෙනකොට හැමදාම නියංගෙන් බැටකාපු මේ ගමට සෑහෙන කාලයකට පස්සේ මහා වැස්සක් වහින්න පටන් ගන්නවා. මේ වැස්ස කොච්චර දරුණු වෙනවද කියලා කිව්වොත් ගමේ තිබුණු ගස් ටික කපාගෙන යන අවසර දීපු ගම්මුන්ට උන් හිටිතන් අහිමි කරමින් ගමේ නායකයා කිව්වා වගේම මහා ගම් වතුරක් ඇති වෙලා මේ මුළු ගමේම තිබුණු හැම වගාවක්ම විනාශ වෙලා යන්නේ විලියම්ගේ පුංචි හීනත් එක්කමයි. ගම් වතුරෙන් පස්සේ ආපහු උදා වෙන්නේ තවත් දරුණු නියඟයක්. මේ වෙලාවේ විලියම්ගේ තාත්තා ගමේ නායකතුමාව හමු වෙන්න යනවා. වගාවල් විනාශ වුණ නිසා මේ නියඟයේදී මිනිසුන්ට කන්න කිසිම දෙයක් නැතුව මිනිස්සු මැරිලායි කියලා විලියම්ගේ තාත්තා නායකතුමා සමග සාකච්ඡා කරන අතරේ තමයි ඔහු කියන්නේ මේ අහිංසක මිනිසුන්ට රජෙන්වත් මේ පාර නම් සහනයක් ලැබෙන්නේ නැති වෙයි කියලා. ඊළඟ ඡන්දේ ළඟ නිසා ජනාධිපතිතුමා ගමට ඒවි. එතකොට මේ ප්‍රශ්නේ මම එතුමාට කියන්නම් කියලා නායකතුමා කියනවා. ආයෙ සුපුරුදු විදියට ගමේ කුණුගොරට යන විලියම්ට තවත් බැටරියක් හම්බ වෙනවා. හැබැයි මේ බැටරි එකත් හොඳටම බැහැලා. ඔයාලා බලනවා ඇති මෙච්චර විනාශයක් අස්සේ විලියම් මොකද මේ කුණුගොඩේ තියෙන බැටරි එකතු කරන්නේ කියලා. ඇත්තටම විලියම්ට ඕනේ මේ බැටරි වලින් අර කලින් කුණුගොඩේ තිබිලා හම්බ වුණු වතුර පොම්පේ පණ ගන්නවලා වගා ලිං වලින් වතුර අරගෙන වගාවන්ට වතුර දාන්න. එහෙම වුණොත් එයාලට වැස්ස ලැබෙනකන් බලාගෙන ඉන්න ඕන වෙන්නේ නැහැ. ප්‍රින්සිපල්ට හොරෙන් ඉස්කෝලේට යන විලියම් මයික් සර්ව හමු වෙලා ඔහුගේ බයිසිකලේ තිබුණු ඩයිනමෝව ගැන අහනවා. විලියම්ට ඕනේ ඩයිනමෝවක් හදාගන්න හැටි දැනගන්න. ඒත් මයික් සර් ඒ ගැන හරියට නොදන්න නිසා පුස්තකාලේ ඒ ගැන තියෙන පොත්වලින් තොරතුරු ගන්න කියලා විලියම්ට කිව්වත් දැන් විලියම් පාසල් ගාස්තු ගෙවලා නැති නිසා ඔහුට පුස්තකාලයට යන්න බෑ. මේ නිසා පුස්තකාලයට යන්න විලියම් මයික් සර්ගෙන් උදව් ඉල්ලුවත් මයික් සර් නම් ඒකට කැමති වෙන්නේ නැහැ. විලියම් තැනට සුදුසු නුවණ පාවිච්චි කරලා මයික් සර්ට කියනවා ඔයා මගේ වෙන්න මස්සිනා කියලා මම දන්නවා. ඒක මට රහසක් විදිහටම තියාගන්න පුළුවන් කියලා. මයික් සර්ට රස්සාවට වඩා පරස්තාව වටින නිසා ඔන්න විලියම් පුස්තකාලයට එක්කගෙන යනවා වගේම එතනදී ඕන කරන පොත් එකින් එක ඔහු හොයාගෙන ඩයිනමෝ ගැන තොරතුරු හොයන්න පටන් ගන්නවා. මෙහෙම දවස් දෙකක් විතර ගෙවෙනකොට මේ රටේ ජනාධිපති එනවා විලියම්ගේ ගමට. ගමේ අයගේ මේ ප්‍රශ්නට විසඳුමක් දෙන්න. නෑ විසඳුමක් දෙන්න නෙමෙයි. ඊළඟට එන ඡන්දේ ළඟ නිසා මොන හේතුවට ගමට ආවත් ජනාධිපති ආවම කාටද ඉතින් සතුටු නැත්තේ. කන්නවත් නැති මේ මිනිස්සු වැල නොකැඩී යනවා ජනාධිපතිතුමාගේ ලස්සන කතා අහලා හරි. තමන්ගේ බඩ පුරව ගන්න හිතාගෙන. වේදිකාවට නගින ගමේ නායකතුමා මේ ගමේ මිනිසුන්ගේ ප්‍රශ්න එතනදී කියනවා. ඒ වගේම මෙච්චර ප්‍රශ්න තිබිලත් මේ රජයට ඒක ගැන ගාණක්වත් නැහැ. අඩුම තරමේ ජනාධිපති ඔවුන්ගේ ප්‍රශ්න විසඳුවේ නැත්නම් ඔහුට මේ ගමෙන් එක ඡන්දයක්වත් ලැබෙන්නේ නැහැ කියලායි නායකතුමා කියන්නේ. නියගයත් සමග නායකතුමාගේ හිත එඩිතර වෙලා කියලා තමයි පේන්නේ. නමුත් නායකතුමා මේ කිව්ව දෙයට ඔහුට සම්මානයක් ලැබෙයි කියලා මිනිස්සු හිතුවත් ජනාධිපති ආරක්ෂකයෝ ටික නායකතුමාව පැත්තකට අරගෙන ගිහලා ඔහුට හොඳටම පහර දෙනවා. මේක දකින මිනිස්සු නායකතුමාව බේරගන්න හැදුවත් ආරක්ෂකයෝ අහසට වෙඩි තියලා ගමේ මිනිස්සු ටික බය කරලා මෙතනින් පන්නලා දාන සමත් වෙනවා. ඉතින් පහවදා වෙනකොට විලියම්ගේ නිවසේ ඊළඟ අස්සනු කාලයේ එනකම් මේ පවුලටම කන්න ඉතුරු වෙලා තියෙන්නේ ඉරිඟු කරල් ටිකක් විතරයි. මේ නිසා විලියම්ගේ තාත්තා ගෙදර වහලේ ෂීට් ටික ගලවලා වහලේ සම්පූර්ණයෙන්ම පිදුරු වලින් සෙවිලි කරලා ෂීට් ටිකත් විකුණනවා කියලා තමයි දකින්න ලැබෙන්නේ. ඒ සල්ලි වලින් කන්න බඩු ගන්න ටවුමට යනකොට ඔහුගේ වැස් වලට පෙනි පෙනීම බඩු මිල 5 ගුණයකින් විතර වැඩි වෙනවා. විලියම්ගේ පවුල ඇතුළු මුළු ගමක් මේ විදිහට අසරණ වෙනවා වගේම ඔන්න ඒ අතරේ ගමේ මිනිස්සු කිහිප දෙනෙක් සමග විලියම්ගේ තාත්තා රජයට විරුද්ධව තියෙන රැලියට යන්න පිටත් වෙනවා. විලියම්ගේ අම්මා නම් මේ වැඩේට කොච්චර අකමැති වුණත් විලියම්ගේ තාත්තව ඔවුන්ට නවත්ත ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මේ අතර විලියම් පුස්තකාලයට ආපහු හොරෙන්ම ගිහිල්ලා පුස්තකාලයේ ගුරුවරිය සමග එයා මේ ගමේ ප්‍රශ්න වෙනුවෙන් කරන්න හදන දේ ගැන කියනවා. ඉතින් මේ අතරේ තමයි තවත් පැත්තකින් අපේ කතාවේ
ලව් බර්ඩ්ස්ලා දෙන්න වෙන මයික් සහ විලියම්ගේ අක්කා හඳපානෙම පැනලා යන්න සැලසුම් කරමින් ඉන්නේ. මෙහෙම ගිහින් උතුරු ප්‍රදේශයේ මයික්ගේ නෑදෑ නිවසක ජීවත් වෙන ගමන් විලියම්ගේ පවුලේ අයටත් උදව් කරන එක තමයි ඔවුන්ගේ සැලසුම වෙලා තියෙන්නේ. ඒත් විලියම්ගේ අක්කා නම් මේකට එච්චර කැමති වෙන්නේ නැහැ. ඊළඟට අපේ විලියම් ආපහු හොරෙන්ම ඉස්කෝලේ ගිහින් පන්තියට වෙලා හැංගිලා ඉන්නකොට විද්‍යාවස වෙනුවට ඔන්න අද පන්තියට ප්‍රින්සිපල් එනවා. විලියම්ව දැකලා කේන්ති යන ප්‍රින්සිපල් විලියම්ට බැනලා පන්තිය නිලවනවා වගේම මෙතනට එන පුස්තකාල ගුරුවරිය විලියම් ගම වෙනුවෙන් කරන්න හදන දේ ප්‍රින්සිපල්ට කිව්වත් ප්‍රින්සිපල් නම් ඒවා පිළිගන්න බව පේන්නේ නැහැ. උණ දේ ගැන ගොඩක් දුකින් ගෙදරට එන විලියම් දකිනවා රජයෙන් ගමට කෑම අරගෙන ලොරි රථ දෙකකින් එනවා කියලා. ඉක්මනින්ම ක්‍රියාත්මක වෙන විලියම් ඔහුගේ අම්මගෙන් සල්ලිත් අරගෙන ඉක්මනින්ම කෑම ටිකක් ගන්න විලියමුත් තාත්තගේ බයිසිකලෙම පිටත් වෙනවා. මේ අතර විලියම්ගේ අක්කාගේ ආදර ජවනිකාව විලියම්ගේ අම්මට අහු වෙලා ඒකට අම්මා අක්කට හොඳටම බනින්න පටන් ගන්නවා. මේ වෙලාවේ අම්මා සමග රණ්ඩු වෙන විලියම්ගේ අක්කට ගොඩක් දුක හිතෙනවා වගේම ඇය මෙතනදී ඇය වෙනුවෙන් එක තීරණයක් අරගෙන තියෙනවා. මේ අතර තවත් පැත්තකින් රණ්ඩුව නවතිනකොටම ඔවුන්ගේ නිවසට එකපාරටම කඩාවදින පිරිසක් මෙයාලගේ අස්වැන්නෙන් මෙයාලට කන්න ඉතුරු වුණ සේරම ඉරිඟු ටික හොරකම් කරගෙන යනවා. මේ වුණ දෙයට විලියම්ගේ අම්මා වෙච්ච දේ දරා ගන්න බැරුව හොඳටම අඬනකොට තවත් පැත්තකින් විලියම්ට අවශ්‍ය කෑම අරගෙන එන්න ගියපු විලියම් ලොකු ගේමක් දීලා කෑම ගවඩාව ඇතුළට රිංග ගත්තාට පස්සේ ඔහුට ඉරිඟු කිලෝ 10ක් ගන්න ලැබෙනවා. ඒත් ගමෙන් භාගයට වඩා කෑම ගන්න බැරි වුණ නිසා කෑම ගබඩාවෙන් එළියේ ඉන්න ගමේ මිනිස්සු ගොඩක් කලබලකාරී වෙලා ඉන්නේ. මේ අතර විලියම්ගේ පුංචි මොලේ පාවිච්චි කරන ඔහු ගබඩාවේ පිටිපස්සේ පුංචි සිදුරකින් විලියම් ඇතුළු ගමේ මිනිස්සු කිහිප දෙනෙක් ගබඩාවෙන් එළියට යනවා. කෑම ටික ගත්තට වඩා අමාරුවෙන් ගත්ත කෑම ටික පරිස්සම් කරගෙන බොහොම දුක් මහන්සියෙන් විලියම් නැවත ගෙදරට එනවා. මේ අතරේ රැළියට ගියපු විලියම්ගේ තාත්තා ආයෙමත් එනවා වගේම කියන දේ අහන්නේ නැතුව තාත්තා ගියපු නිසා තමයි ගෙදර තිබුණු කෑම ටිකත් හොරු අරගෙන ගියේ කියලා විලියම්ගේ අම්මා තාත්තට හොඳටම දොස් කියන්න පටන් ගන්නවා. විලියම් ගෙනාව කෑම ටික මෙයාලට දවසට එක වේල ගාන කෑවත් මේ පවුලට මදි වෙන බව විලියම්ගේ තාත්තට නම් හොඳටම තේරිලා තියෙන්නේ. පවදා කෑම කනකොට විලියම් තාත්තට හොරෙන් එයාගේ සුරතලාට දෙන්න කෑම ටිකක් හංගගත්තා. මේක දකින්න තාත්තා විලියම්ට බනිනවා. හොරෙන් හරි බල්ලට කෑම දීලා අහු වුණොත් බලා ගන්නම් කියලා. මොකද විලියම්ගේ තාත්තට ගෙදර ඉන්න බල්ලට වඩා තමන්ගේ පවුල ජීවත් කරන එකයි ඕන වෙලා තියෙන්නේ. විලියම් රෑ වෙලා එයාගේ අක්කට කියනවා මයික් සර්ගේ බයිසිකලයේ තියෙන ඩයිනමෝව ඉල්ලලා දෙන්න කියලා. ඒක ඇහුණ අක්කා මං කොහොමද මයික් සර්ව අඳුරන්නේ? මන් එයාව දන්නේවත් නැහැ කියලා කියනවා. තමන්ගේ අක්කත් සම්මාන වලින් දමල ගහන්න වටින නිලියක් කියලා හිතන විලියම් අක්කගේ සහ මයික් සර්ගේ පෙම් ජවනිකාව දැක්කා කියලා කියන නිසා අක්කටත් තවත් කියන්න දෙබස් නැතුව යනවා. ඒ නිසා දැන්වත් මයික් සර්ගෙන් ඩයිනමෝව ඉල්ලලා දෙන්න කියලා විලියම් එයාගේ අක්කට ඇවිටිලි කරන්න පටන් ගන්නවා. ඊළඟ දවස උදා වෙනකොට ඔන්න ලියුමක් ලියලා තියලා විලියම්ගේ අක්කා මයික් සර් සමග පැනලා ගිහින් කියලා විලියම්ගේ ගෙදර අය දැනගන්නවා. ගෙදර හැමෝම ගොඩක් දුක් වෙනවා වගේම විලියම්ත් ගොඩක් දුක් වෙන්න පටන් ගන්නවා. හැබැයි විලියම් නම් දුක් වෙන්නේ ඩයිනමෝව ඉල්ල ගන්න බැරි වුණ නිසාද එහෙමත් නැත්නම් අක්කා පැනලා ගිය නිසාද කියලා ඔයාලා හිතනවා ඇති. ඉතින් මේ දෙකටම තමයි විලියම් දුකින් ඉන්නේ. මෙහෙම දුකින් කාමරේට එනකොට විලියම් දකිනවා එයාගේ මේසෙ උඩ ඩයිනමෝවක් තියෙනවා කියලා. ඒ වෙලාවේ තමයි එයාට තේරෙන්නේ අක්කා මයික් සර්ගේ ඩයිනමෝව ඇය යන්න කලින් ඔහුට දීලා ගිහින් තියෙනවා කියලා. දැන් ඉතින් විලියම්ගේ අක්කා පැනලා ගියපු නිසා විලියම්ගේ අම්මා තාත්තා සහ විලියම් ප්‍රින්සිපල්ලා හමු වෙන්න ගිහින් මයික් ඉන්න තැනක් ගැන ඇහුවත් ප්‍රින්සිපල් ඒ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. මේ සිදුවීමත් සමග ගුරුවරු හා පාසලේ ළමයිනුත් අඩු නිසා ප්‍රින්සිපල් ඉස්කෝලේ වහන්න යනවා කියලා තමයි මෙයාලට දැනගන්න ලැබෙන්නේ. විලියම්ට මේක හොඳ අවස්ථාවක් නිසා දැන් විලියම් ප්‍රින්සිපල්ගෙන් පුස්තකාලයට යන්න අවසර ඉල්ල ගන්නවා. ඒ විදිහට විලියම් පුස්තකාලයෙන් තමන්ට ඕනේ පොත් ටික අරගෙන හොඳට කියවලා විලියම්ට එයාගේ වැඩේට ඕනේ කරන ධර්ම ලබා ගන්න සමත් වුණා. ඊළඟට එයාට අවශ්‍ය වෙන්නේ මේ වැඩේ සාර්ථක කරගන්න උදව්වක්. ඉතින් මේ ගැන හිතමින් තමන්ගේ යාළුවෝ කණ්ඩායම හම්බෙන්න යන විලියම් එයා මේ ගම බේර ගන්න කරන්න හදන වැඩේ යාළුවන්ට පැහැදිලි කරනවා. යාළුවන්ට මේ දේ තවත් පැහැදිලි කරන්න හිතාගෙන විලියම් සුලම් පෙත්තක් කරකවලා ඩයිනමෝ මගින් යන කරන්ට් එක පාවිච්චි කරලා රේඩියෝ එකක් ක්‍රියා කරවලා පෙන්නුවාට පස්සේ ඔන්න මේ යහළුව විලියම්ගේ ප්ලෑන් එක සාර්ථක කරගන්න උදව් වෙන්න කැමති වෙනවා. දැන් විලියම්ට දැනුමත් හරි ශ්‍රමයක් හරි නමුත් දැන් අවශ්‍ය වෙන්නේ වැඩේට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික. යාළුවෝ එක්ක එයාලගේ සුපුරුදු කුණු ගබඩාවෙන් ඕන කරන ඒවා කීපයක් හොයාගත්තා. විලියම්ට ඕනේ අන්තිම දේ තමයි ෆුඩ් බයිසිකල් එක. මයික් සර්ගෙන් ඩයිනමෝව ගත්තා වගේ ෆුඩ් බයිසිකලයක් ගන්න බැරි නිසා එයාගේ ප්‍රශ්නෙට එකම විසඳුම වෙන්නේ තාත්තගේ එකම සම්පත වුණ බයිසිකලය. අන්තිම විසඳුම විලියම්ගේ තාත්තා කියලා දන්න විලියම් හේනේ වැඩ කරමින් ඉන්න තමන්ගේ තාත්තා ළඟට ගිහින් විලියම්ගේ ප්ලෑන් එක තාත්තට කියනවා. ඔයාලට තමතක නම් ඔන්න අහගන්නකෝ විලියම්ගේ ප්ලෑන් එක මොකක්ද කියලා. විශාල සුළම් පෙත්තකින් ලොකු ඩයිනමෝවක් ක්‍රියා කරවලා ඒ විදුලියෙන් ජල පම්පේ ක්‍රියා කරවලා වගාලින් වලින් වතුර ඇදලා බට වලින් මුළු වගාවන්ටම වතුර දාලා මේ නියං කාලේ හොඳට වගා කරන එක තමයි විලියම්ගේ මේ අතිදක්ෂ සැලසුම වෙන්නේ. මේ ඇටෝම හදන්න තාත්තගේ බයිසිකලේ ඕන වෙනවා වගේම ඒක ආපහු පදින්න නම් බැරි වෙයි කියලා විලියම් එයාගේ තාත්තට කියනවා. නමුත් මේ හැමදේම සාවධානව අහගෙන හිටපු තාත්තා එකපාරටම විලියම්ව මෙතනින් පන්නන්නේ ආයෙ ඔහොම මෝඩ කතා කියවගෙන එන්න එපා කියලා ඔහුට හොඳටම බනින ගමන් බයිසිකලේ නැතුව මේක හදන්න බැරි නිසා පහු බහින්න විලියම්ගේ යාළුවෝ තීරණය කරනවා මේ ප්‍රදේශය අතහැරලා යන්න. කොහොම හරි විලියම් එයාගේ යාළුවන්ව දිරිමත් කරලා මේ ප්‍රශ්නය විසඳ ගන්න උත්සාහ කරමු කියලා එයාලව ගමේම තියාගන්න සමත් වෙනවා. ඒ අතරේ ගොඩක් සංවේදී තවත් සිදුවීමක් වෙනවා. ඔයාලට මතක ඇතිනේ විලියම් යන හැමතැනම එයාගේ පස්සෙන් මාව විලියම්ගේ සුරතල් බල්ලා මේ නියඟේ නිසා කන්නවත් නැතුව ඔන්න ඒ අහිංසකයාත් මේ ලෝකෙන් ගිහින් කියලා විලියම් දකිනවා
වෙනවා වගේම එයා මේ ගැන ගොඩක් දුකටපත් වෙනවා. මේ අතරේ තමයි මෙයාට මීට වඩා නැති වෙන්න දෙයක් නැහැ කියලා විලියම්ගේ අම්මා තාත්තට කියනවා ඇහෙන්නේ. ඒ නිසා විලියම් කරන්න යන දෙයට බයිසිකලේ දෙන්න කියලා විලියම්ගේ අම්මා තාත්තට කියන නිසා තාත්තා ඔන්න ඔය විදිහට විලියම්ට බයිසිකලේ දෙනවා. ඉතින් විලියම් යාළුවෝ සමග එකතු වෙලා ඉක්මනට මෙයාලගේ වැඩේ පටන් ගන්නවා. තමන්ගේ බයිසිකලේ කොටස් කරනවා බලාගෙන ඉන්න එක ඉවසන්න අමාරු වුණා. තමන්ගේ පුතා කරන්න යන දේ ගැන විලියම්ගේ තාත්තා ගොඩක් ඉවසීමෙන් බලාගෙන ඉන්නවා. මේ විදිහට දින කිහිපයක් යනකොට විලියම් හිතපු විදිහටම සුළං මෝල සහ මෝටරේ ඇටවුම හදලා ඉවර කරන්න මෙයාට පුළුවන් වෙනවා. මුළු ගමක් ජීවිතය ආයිදිමින් අවුරුදු 13ක පුංචි විලියම් හදපු මේ ඇටවුම දිහා විශ්වාසයෙන් බලාගෙන හිටියත් හැබැයි තාමත් වතුර පොම්පේ වැඩ කරන්නේ නැහැ. මේ නිසා මෙතන තියෙන බැටරිය charge වෙන ටික වෙලාවක් යයි කියන විලියම් එතකල් ගමේ අය සමග වගාවට වතුර ඉන්න ඕන කරන බට සකස් කරනවා. මෙහෙම සකස් කරමින් ඉන්න අතරේ තමයි හැමෝම පුදුම කරමින් වතුර මෝටරයෙන් වතුර එන්න පටන් ගන්නෙ. මේ විදිහට ලැබුණු ජයග්‍රහණයත් එක්ක ගමේ හැමෝගෙම සතුටු කඳුළු සමග ටික දවසක් යනකොට මේ මුළු ගමේම වගාවන් බොහොම සාර්ථක වෙනවා. මේ තරම් නැති වුණත් මේ වගේ සමාජ ප්‍රශ්න අපේ රටෙත් ඕන තරම් තියෙනවා. ඒවට සියලු විසඳුම් දෙන්න රජය බැඳලා හිටියත් ඒ දේවල් ඒ විදිහටම නොලැබෙන්න පුළුවන්. හැබැයි හැමදේම ලැබෙනකල් බලාගෙන ඉන්නේ නැතුව ඒවට විසඳුම්